සුබ දවසක් කියනවා සියලුම දෙනාට. අසාධාරණයට එරෙහිව සටන් කරපු වීරයෙක් ඉන්නවනම් එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරපු වීරයෙක් ඉන්නවනම් ඒ වීරයාගේ නම ඔයාට කියන්න කියලා මම කිව්වොත් ගොඩ දෙනෙක්ගේ උත්තරේ වෙන්නේ රොබින් හුඩ්. ඉතින් අද අපි කතා කරන්න හදන්නේ මේ රොබින් හුඩ් පුරාවෘත්තය ගැන. ඒ වගේම රොබින් හුඩ් පුරාවෘත්තය අලලා වෙනත් පුරාවෘත්ත තියෙනවද? ඒ වගේම ඒ පුරාවෘත්ත මොනවාද කියන කාරණා ගැනත් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මානෙන් නොනවතින සිනමා රසාස්වාදය මම උවිදුමේෂ්. Robin Hood, the so-called king of Sherwood. But the name of Robin Hood. Why should I fear? You're a man. මේ රොබින් හුඩ් පුරාවෘත්තය පාදක කරගෙන අද වෙනකොට කතාමාලා කීපයක්ම නිර්මාණය වුණාවට මතක ඇති. ඔය සිනමා ලෝකයට ආදරය කරන කෙනෙක් නම් දන්නවා. අපිට එහෙම නැත්නම් මේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට රොබින් හුඩ් කියන පුරාවෘත්තය ගැන අහන්න හම්බෙන්නේ එහෙම නැත්නම් බලන්න හම්බෙන්නේ ජාතික රූපවාහිනියේ. ඒ රොබින් ඔෆ් ෂර්වුඩ් කියන කතාමාලාවෙන්. ඉතින් මේ කතාමාලාවට අමතරව තවත් කතාමාලා ඒ වගේම චිත්‍රපටි ගණනාවක් රොබින් හුඩ් පුරාවෘත්තය ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් මම මේ වගේ වීඩියෝ එකක් හදන්නත් මූලික වුණේ මේ වගේම කතාමාලාවක්. ඉතින් මේ කතාමාලාවට පාදක වෙන්නේ මොන වගේ පුරාවෘත්තයක්ද? ඒ වගේම මේ කතාමාලාව බලන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ මොනවාද වගේ කාරණා ගැන කතා කරන්න තමයි මම මේ වීඩියෝ එක මුලින්ම නිර්මාණය කරන්න හිතුවේ. පුරාවෘත්තවල සඳහන් වෙන විදිහට රොබින් හුඩ් පුරාවෘත්තය ආරම්භ වෙන්නේ එංගලන්තයේ රජතුමා. එහෙම නැත්නම් රිචඩ් ලයන්හාට් කියන රජතුමා කුරුස යුද්ධයට පිටත් වෙලා යන තැනකින්. මේ අවස්ථාවේදී එංගලන්තයේ රජතුමා කුරුස යුද්ධයට එංගලන්තයෙන් පිටතට පිටත් වෙලා යනවා. ඉතින් එංගලන්තයේ රජුගේ අඩුව පුරවන්නේ මේ ජෝන් කියන පුද්ගලයා. අපේ කතාව පටන් ගන්න කලින් පොඩි අමතර පොයින්ට් එකක් විදිහට කුරුස යුද්ධය කියන්නේ මොකක්ද කියන කාරණය ගැන මම ටිකක් කියලා ඉන්නම්. ලෝක ඉතිහාසයේ 11 වන 12 වන සහ 13 වන සියවසයන් පුරාවට පැවතුණු යුද්ධයක් තමයි මේ කුරුස යුද්ධය කියන්නේ. එතකොට මේ යුද්ධය නිර්මාණය වෙන්නේ ක්‍රිස්තියානිවරුන් සහ මුස්ලිම්වරුන් අතර. ගොඩක් තැන්වල ක්‍රිස්තියානිවරුන් තමන්ගේ ආගම ප්‍රචාරය කරන්න මේ කුරුස යුද්ධය පාවිච්චි කරා කියලා සඳහන් වුණාට මේ කුරුස යුද්ධය මුලින්ම පටන් ගන්නෙ මේ විදිහට නෙමෙයි. අපි දන්නවා ලෝක ඉතිහාසයේ ක්‍රිස්තියානිවරුන්ගේ මුදුන් මල්කඩ වුණේ ජෙරුසලම. ඇත්තටම මේ ජෙරුසලම කියන්නේ ක්‍රිස්තියානි භක්තිකයන්ට සෑහෙන වටින ස්ථානයක්. ඉතින් මේ කාරණය නිසා ක්‍රිස්තියානි භක්තිකයන් තමන්ගේ පුද පූජා පවත්වන්න ඒ වගේම තමන්ගේ වන්දනාමාන කටයුතු කරන්න මේ ජෙරුසලමට ගියා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතින් මේ කාරණය දැක්ක ඊජිප්තුවේ පාලකයෙක් වුණ කලීෆ් අල් හකීම් කියන පුද්ගලයා විසින් ජෙරුසලමට පහර දෙනවා. ඉතින් මේ පුද්ගලයා සහ මේ පුද්ගලයාගේ හමුදාව විසින් ජෙරුසලමේ තිබ්බ විශාල කුරුසයක් බිම දානවා. ඉතින් මේ කුරුසේ බිම දැමීම නිසා මේ විදිහට ආරම්භ වෙන යුද්ධය තමයි මේ කුරුස යුද්ධය කියලා සඳහන් වෙන්නේ. සමහර තැනක මේ කුරුස යුද්ධය කියන වචනේ නිර්මාණය වුණේ මේ ක්‍රිස්තියානිවරුන් Tamanගේ පළඳනාවල කුරුසයක් කැටයම් කරගෙන සටන් කරපු නිසා කියලා සමහර තැනක සඳහන් වෙනවා. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට කුරුස යුද්ධ 9ක් විතර දැනට සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ කුරුස යුද්ධය පටන්ගෙන තියෙන්නේ අර මම මුලින් කිව්ව ඊජිප්තුවේ පාලකයා විසින් ජෙරුසලමට පහර දීලා ජෙරුසලම තිබ්බ විශාල කුරුසයක් බිම දාපු තැන. ඉතින් මෙතනින් තමයි මේ යුද්ධයට කුරුස යුද්ධය කියන නම වැටලා තියෙන්නේ. මේ කුරුස යුද්ධය වලින් තුන්වෙනි කුරුස යුද්ධයට සම්බන්ධ වීමට තමයි මේ රිචඩ් ලයන්හාට් එහෙම නැත්නම් මේ එංගලන්තයේ රජතුමා විසින් එංගලන්තයෙන් පිටතට යන්නේ. ඉතින් මේ කාරණා නිසා මේ ජෝන් කියන පුද්ගලයාට එංගලන්තයේ භාරකාරීත්වය හිමි වෙනවා. මෙතනින් පස්සේ සිද්ධ වෙන සිද්ධිදාමයක් පාදක කරගෙන තමයි රොබින් හුඩ් කියන පුරාවෘත්තය නිර්මාණය වෙන්නේ. මේ ජෝන් කියන පුද්ගලයා ගැන කතා කරොත් රොබින් හුඩ් පුරාවෘත්තය මෙයාව ප්‍රින්ස් ජෝන් එහෙම නැත්නම් ජෝන් කුමරු කියන නමින් තමයි හඳුන්වන්නේ. ඉතින් මේ පුද්ගලයා එංගලන්තයේ පාලනය කිරීමට පැමිණීමත් එක්ක සාමාන්‍ය මිනිස්සු ගොඩක් පීඩා වින්දා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මොකද මේ පුද්ගලයා එංගලන්තයේ පාලනය කරන්න පැමිණිලා සාමාන්‍ය මිනිස්සුන්ගේ ධනය එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සුන්ගේ අතේ තිබ්බ පොඩි මුදල බදු විදිහට එකතු කරා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මොකද මේ පුද්ගලයා විසින් නව බදු පනත් පනවනවා. ඉතින් මේ කාරණා නිසා සාමාන්‍ය මිනිස්සුන්ට අතිවිශාල බද්දක් ගෙවන්න සිද්ධ වුණා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ ජෝන් කුමරුගේ පාලන සමය ඉතාමත් දුෂ්ට ඒ වගේම කොල්ලකෑම් වලින් පරිපූර්ණ පාලන සමයක්.
ඒ වගේම මේ ජෝන් කුමරුගේ පාලන සමයේදී බදු මුදල් වැඩි වෙනවා. ඉතින් මේ කාරණා නිසා රොබින් හුඩ් කියන පුරාවෘත්තයට අදාළ යුරෝපයේ මධ්‍යතන යුගයේ කියන කාල සමය සාමාන්‍ය මිනිස්සුන්ට ඒ තරම් හොඳ නැති. ඒ වගේම සාමාන්‍ය මිනිස්සු ගොඩක් දුක්කම් කටුළු වලට මුහුණ දුන්නු කාල සමයක් කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ රොබින් හුඩ් කියන පුරාවෘත්තය ගැන කතා කරද්දී අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ මේ ෂර්වුඩ් කියන වනාන්තරය ගැන. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේක අවුරුදු 10,000ක් විතර පරණ වනාන්තරයක්. ඉතින් මේ රොබින් හුඩ්ගේ කාලේ එහෙම නැත්නම් මේ යුරෝපයේ මධ්‍යතන යුගයේදී මේ වනාන්තරය හරි ප්‍රසිද්ධයි. මොකද මේ රොබින් හුඩ් කියන චරිතය එහෙම නැත්නම් මේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරපු මේ රොබින් හුඩ් කියන චරිතය නිර්මාණය වෙන්නේ මේ ෂර්වුඩ් කියන වනාන්තරයේදී. ඉතිහාසයේ සඳහන් වෙන විදිහට මේ ෂර්වුඩ් කියන කලාපය සහ ඊට සමගාමීම ප්‍රදේශයක් විදිහට තියෙන මේ නොටින්හැම් කියන කලාපය පාදක කරගෙන තමයි රොබින් හුඩ් කියන චරිතය නිර්මාණය වෙලා තියෙන්නේ. රොබින් හුඩ් යුක්තිය වෙනුවෙන් සටන් කරපු ඒ වගේම ධනවතුන්ගේ ධනය කොල්ල කාලා සාමාන්‍ය මිනිස්සු අතර බෙදා දුන්නු වීරයෙක් තමයි මේ රොබින් හුඩ් කියන්නේ. ගොඩක් වෙලාවට මේ රොබින් හුඩ් කියන පුද්ගලයා සාමාන්‍ය මිනිස්සු අතරේ වීරයෙක්, ඒ වගේම අනිත් පැත්තෙන් රාජ්‍ය පාලනය කරපු පුද්ගලින් අතර එහෙම නැත්නම් මේ ධනවතුන් අතර ගොඩක් වෙලාවට කතා වුණු ඒ වගේම මේ ධනවතුන්ට ලොකු හිසරදයක් වුණ පුද්ගලයෙක්. අපි දන්නවා මං කලින් කිව්වා වගේම එංගලන්තයේ ජෝන් කුමරු රජවීමත් එක්ක සාමාන්‍ය මිනිස්සුන්ට එහෙම නැත්නම් මේ අහිංසක මිනිස්සුන්ට සෑහෙන දුක්කම් කටුළු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ වගේ කාල සමයක තමයි මේ රොබින් හුඩ් කියන චරිතය එහෙම නැත්නම් රොබින් හුඩ් කියන චරිතය සාමාන්‍ය ජනයා අතරට එන්නේ. පුරාවෘත්තවල සඳහන් වෙන විදිහට මේ රොබින් හුඩ් කියන පුද්ගලයා දුන්නෙන් දස්කම් පාපු පුද්ගලයෙක්. දුන්න තමන්ගේ ආයුධය කරගෙන සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් එහෙම නැත්නම් මේ අහිංසක මිනිස්සු වෙනුවෙන් සටන් කරපු සාමාන්‍ය මිනිස්සු අතර වීරයෙක් වුණ පුද්ගලයෙක් තමයි මේ රොබින් හුඩ් කියන්නේ. ඉතින් මේ පුද්ගලයා අලලා තමයි මේ පුද්ගලයා පාදක කරගෙන තමයි මේ රොබින් හුඩ් කියන පුරාවෘත්තය නිර්මාණය වෙන්නේ. හැම කතා මාලාවකම රොබින් හුඩ්ට අයුක්තියට එරෙහිව සටන් කරන්න උදව් කරන පුද්ගලින් එහෙම නැත්නම් දෙවිවරු කීප දෙනෙක් අපිට දකින්න පුළුවන්. රොබින් ඔෆ් ෂර්වුඩ් කතා මාලාවේදී නම් හර්න් ද හන්ටර්, ඒ වගේම මේ දවස්වල ප්‍රීමිය වෙන මේ රොබින් හුඩ් කතා මාලාවේදී නම් ගෝඩා කියන මේ දේවතාවිය, ඒ වගේම මේ ගෝඩාගේ ස්වාමි පුරුෂයා වුණ එඩ්රික් ද වයිල්ඩ් කියන පුද්ගලයා. ඉතින් ගොඩක් වෙලාවට මේ පුද්ගලයන්ගෙන් සිද්ධ වෙන්න එකම කාර්යයක්. ඇත්තටම රොබින් හුඩ්ගේ වගකීම වෙන්නේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරන එක, ඒ වගේම අයුක්තියට එරෙහිව සටන් කරන එක. ඉතින් මේ හර්න් ද හන්ටර්, ගෝඩා, ඒ වගේම එඩ්රික් ද වයිල්ඩ් වගේ චරිතවලින් සිද්ධ කරන්නෙත් මේ වගේම රොබින් හුඩ්ට සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරලා වනාන්තරය ආරක්ෂා කරන්න මාර්ගය පෙන්වන එක. ඉතින් පරණ කතා මාලාවේදී එහෙම නැත්නම් මේ රොබින් ඔෆ් ෂර්වුඩ් කියන කතා මාලාවේදී, ඒ වගේම මේ දවස්වල ප්‍රීමියර් වෙන රොබින් හුඩ් කතා මාලාවේදීත් අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මේ පුද්ගලයන් විසින්. එහෙම නැත්නම් මේ දෙවිවරු විසින් රොබින් හුඩ්ට සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න උදව් කරනවා කියන කාරණේ. රොබින් ඔෆ් ෂර්වුඩ් කතා මාලාවේදී අපිට දකින්න ලැබෙන චරිතයක් වෙන මේ හර්න් ද හන්ටර් කියන පුද්ගලයා විසින් තමයි රොබින් හුඩ්ට තමන්ගේ කඩුව සහ දුන්න ලබා දෙන්නේ. මේ කඩුව එක්තරාකාරයක මායාමය කඩුවක් කියලා ගොඩක් තැනක සඳහන් වෙනවා. ඒ වගේම එඩ්රික් ද වයිල්ඩ් එහෙම නැත්නම් මේ වනාන්තරයේ එඩ්රික් සහ ගෝඩා කියන අය ගැන කතා කරොත් මෙයාලා ගැන ඉතිහාසයේ සඳහන් වෙන්නේ මෙන්න මේ විදිහට. මේ වනාන්තරයේ එඩ්රික් කියන පුද්ගලයා කියන්නේ පුරාණ සැක්සන් වරයෙක්. මේ සැක්සන් වරු කියන්නේ කවුද කියන කාරණය ගැන ටිකක් මතක් කරොත්, සැක්සන් වරු කියන්නේ වයිකින් සම්භවයක් තිබ්බ දෙපැත්ත කැපෙන පොරවක් පාවිච්චි කරපු පුද්ගලයින්ට. ඉතින් මේ සැක්සන් වරයා එහෙම නැත්නම් මේ එඩ්රික් කියන පුද්ගලයා එක දවසක් වනාන්තරයේ ඇවිදගෙන යද්දි දකිනවා නිර්වතින් නර්තනයේ යෙදෙන කාන්තාවන් කීප දෙනෙක්ව. මෙතන ඉන්නවා මේ ගෝඩා කියන කාන්තාව. ඉතින් මේ ගෝඩා කියන කාන්තාව සහ මේ එඩ්රික් කියන පුද්ගලයා ආදරෙන් බැඳෙනවා. හැබැයි සමහර තැනක සඳහන් වෙනවා මේ එඩ්රික් කියන පුද්ගලයා විසින් ගෝඩා කියන කාන්තාවව කොන්දේසියක් සහිතව පැහැරගෙන ගියා කියලා. කොහොම හරි මේ දෙන්න විවාහ වෙනවා. ඉතින් මේ විවාහයේ ප්‍රතිඵලයක් විදිහට එඩ්රික් දැනගන්නවා මේ ගෝඩා කියන්නේ වනාන්තරයට අධිපති දේවතාවියක් කියන කාරණේ. ඉතින්
මේ දේවතාවය විසින් මේ එඩ්රික් කියන පුද්ගලයාව ගෝනෙක් බවට පරිවර්තනය කරනවා. මේ ගෝනෙක් බවට පරිවර්තනය කරපු එඩ්රික් කියන පුද්ගලයා තමන්ගේ ආත්මය පවතින තාක්කල් වනාන්තරය ආරක්ෂා කළා කියන කාරණය තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ගෝන කියන සත්වයා රොබින් හුඩ් පුරාවෘත්තයට ගොඩක් වෙලාවට සමීපයි. මොකද ගෝනෙකුගෙන් පිළිඹු වෙන්නේ ශක්තිය සහ කරුණාව. වාට මතකනම් House of the Dragon කතාමාලාවේදීත් අපිට මේ සුදු ගෝනෙක්ව එහෙම නැත්නම් දවල ගෝනෙක්ව දකින්න හම්බුණා. රෙනර් ටාගරියන් විසින් තමයි මේ ගෝනව මුලින්ම දකින්නේ. ගොඩක් වෙලාවට ලෝකයේ සිද්ධ වෙන ක්‍රිටිකල් පොයින්ට් එකකදී එහෙම නැත්නම් ලෝකයේ සිද්ධ වෙන විශේෂ කාරණයකදී ගෝනෙක් දර්ශනය වෙනවා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ කියන්නේ මේ ගෝනෙක්ගෙන් පිළිඹු වෙන්නේ මේ ක්‍රිටිකල් පොයින්ට් එක. එහෙම නැත්නම් මේ විශේෂ කාරණේ කොච්චර ශක්තිමත්ද, ඒ වගේම මේක කොච්චර විශේෂද කියන කාරණේ. තව තැනක මේ ගෝඩා කියන කාන්තාව සහ එඩ්රික් කියන පුද්ගලයාව ගල් ගුහාවක හිර කරලා මේ දෙදෙනාට ශාප කරා කියලාත් සඳහන් වෙනවා. එංගලන්තයට අවශ්‍යම මොහොතක මේ ගෝඩා කියන කාන්තාව සහ එඩ්රික් කියන පුද්ගලයාව දර්ශනය වෙනවා කියන කාරණය මත තමයි මේ ශාපය මෙයාලා නිර්මාණය කරන්නේ. ඉතින් යුරෝපයේ මධ්‍යතන යුගය කියන්නේ සාමාන්‍ය මිනිස්සු ගොඩක් දුක්කම් කටොළු වලට මුහුණ දුන්නු කාල සමයක්. ඉතින් මේ වගේ කාලෙකදී මේ ගෝඩා කියන කාන්තාව සහ මේ එඩ්රික් කියන පුද්ගලයා එංගලන්තයට අවශ්‍යම මොහොතක් කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඉතින් මේ කාල සමයේදී මේ විදිහට නිර්මාණය වුණු මේ රොබින් හුඩ් පුරාවෘත්තය පාදක කරගෙන මේ ගෝඩා සහ එඩ්රික් කියන ආත්මයන් නැවත දර්ශනය වෙලා රොබින් හුඩ්ට සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරන්න මාර්ගය පෙන්වුවා කියලා තමයි අපිට හිතන්න තියෙන්නේ. ඊළඟට අපි මෙරිමෙන් කියන මේ කණ්ඩායම ගැන කතා කරන්න ඕනේ. අපරාධකරුවන්ගෙන් එහෙම නැත්නම් අයුක්තියට එරෙහිව සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් සටන් කරන පුද්ගලයන්ගෙන් හැදුණු කණ්ඩායමක් තමයි මේ මෙරිමෙන් කියන්නේ. රොබින් හුඩ් ඇතුළුව තවත් පුද්ගලයන් කීප දෙනෙක්ම මේ කණ්ඩායමට ඇතුළත් වෙනවා. උදාහරණ විදිහට කිව්වොත් අතිවිශාල ශරීරයකට හිමිකම් කියපු යෝධයෙක් වගේ පුද්ගලයෙක් වුණ ලිටල් ජෝන්, ඊට අමතරව රොබින් හුඩ්ගේ පෙම්වතිය වුණ මැරියන්, ඒ වගේම විලියම්, ඊට අමතරව ටක් වගේ පුද්ගලයන් මේ මෙරිමෙන් කියන කණ්ඩායමට ඇතුළත් වුණා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ගෙන් එකතු කරන බදු මුදල් අරන් යන කරත්තවලට පහර දීලා මේ බදු මුදල් නැවත හොරකම් කරලා සාමාන්‍ය මිනිස්සු අතරේ බෙදා දෙන එක තමයි මේ පුද්ගලයන්ගේ ප්‍රධානම කාර්යය වුණේ. ඉතින් මේ විදිහට ගොඩනැගුණු කණ්ඩායමක් තමයි මේ මෙරිමෙන් කියන්නේ. ඊට අමතරව අපි මේ රොබින් හුඩ් පුරාවෘත්තයේ තියෙන තේමාව ගැන කතා කරන්න ඕනේ. මේක ඇත්තටම සර්වකාලීන තේමාවක්. මොකද මේ රොබින් හුඩ් කියන පුරාවෘත්තය ගොඩනැගිලා තියෙන්නේ නිර්ධන පන්තිය versus ධන පන්තිය කියන තේමාව පාදක කරගෙන. ඒ කියන්නේ නිර්ධන පන්තිය හැම වෙලේම පීඩා විඳිනවා, ඒ වගේම ධන පන්තිය මේ පීඩා වලින් ලාභ ලබනවා. ඉතින් මේ කාරණේ නිසා තමයි මේ වගේ පුරාවෘත්තයක් නිර්මාණය වෙලා තියෙන්නේ. ඊට අමතරව සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් එහෙම නැත්නම් අයුක්තියට එරෙහිව සටන් කරන පුද්ගලයන් වෙනුවෙන් ගොඩනැගුණු පුරාවෘත්තයක් විදිහට තමයි මේ රොබින් හුඩ් පුරාවෘත්තය අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මෙතනදිත් අර ගෝනාගේ කතාව අපිට මතක් කරන්න පුළුවන්. පුරාවෘත්තවල සඳහන් වෙන විදිහට මේ ගෝනෙකුගෙන් පිළිඹු වෙන්නේ මං කලින් කිව්වා වගේම බලය සහ කරුණාව. ඉතින් Tamanට බලය ලැබෙන්න ඒ පුද්ගලයා අනිත් පැත්තෙන් කරුණාව දක්වන්න ඕනේ සාමාන්‍ය මිනිස්සුන්ට. ඉතින් මේ විදිහට කරුණාව දැක්වේ නැති වුණාම තමයි අර විදිහට සාමාන්‍ය මිනිස්සු පීඩා විඳින්නේ. ඇත්තටම රොබින් හුඩ් පුරාවෘත්තයේ ජෝන් කුමරුගේ කතාව වගේ ජෝන් කුමරු විසින් සාමාන්‍ය මිනිස්සු වෙත අධික බදු මුදල් පනවනවා. ඉතින් මේ කාරණා නිසා සාමාන්‍ය මිනිස්සු පීඩා විඳිනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට රොබින් හුඩ් වගේ සාමාන්‍ය මිනිස්සු වෙනුවෙන් අයුක්තියට එරෙහිව සටන් කරන පුද්ගලයන් බිහි වෙනවා. රොබින් හුඩ් තවමත් ප්‍රසිද්ධ වෙන්නත් හේතුව මෙන්න මේ කාරණයම තමයි. මොකද මේ රොබින් හුඩ් කියන්නේ එක චරිතයකට වඩා මේක නිකන් අනුවර්තනාමයක් වගේ. ඇත්තටම මේ රොබින් හුඩ් කියන අනුවර්තනාමය ගත්තොත් යම්කිසි පුද්ගලයෙක් අයුක්තිය අසාධාරණය වගේ ගුණාංග වලින් පිරුණු රජයක් එක්ක සටන් කරනවා නම්, එහෙම නැත්නම් මේ රජය නිසා පීඩා විඳින සාමාන්‍ය ජනතාව වෙනුවෙන් සටන් කරනවා නම් අන්න ඒ පුද්ගලයා තමයි මේ රොබින් හුඩ් කියන අනුවර්තනාමයෙන් හඳුන්වන්නේ. ඇත්තටම
සාමාන්‍ය මිනිස්සු පීඩා විඳිනවා මේ පීඩාවන් මධ්‍යයේ රොබින් හුඩ් වගේ චරිත එහෙම නැත්නම් මේ සාමාන්‍ය මිනිස්සුන්ගේ වීරයෝ නැගී සිටිනවා. ඉතින් මේ තමයි රොබින් හුඩ්. මේ විදිහට තමයි අපි රොබින් හුඩ් කියන පුරාවෘත්තය ගැන කතා කරේ. මේ රොබින් හුඩ් පුරාවෘත්තය පාදක කරගෙන නිර්මාණය වෙන TV සීරීස් එකත් මේ දවස්වල ප්‍රීමියර් වෙනවා. ඇත්තටම හොඳ කතාමාලාවක්. මට මතක විදිහට එපිසෝඩ් 12ක් මේ කතාමාලාවේ පළවෙනි සීසන් එකට ඇතුළත් වෙනවා. ඉතින් බලපු නැති කට්ටිය බලන්න. බලපු අය මේ ගැන තව තව විස්තර හොයන්න. ඒ වගේම ඔයාලට මොන හරි විස්තරයක් හම්බුනොත් පහලින් කමෙන්ට් එකක් දාලා තියන්න කියලාත් මතක් කරනවා. මොකද කමෙන්ට් කියවන කෙනෙක්ට ඒක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේ වගේම තවත් වීඩියෝ එකකින් හම්බෙනකන් හැමදාම රැඳිලෙන්න අපිත් එක්ක සුබ දවසක් හැමෝටම. You've got talent, my boy. Do it again.